ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රථම ත්‍යාගලාභීන් 33 දෙනෙකුට ඔවුන් ජයග්‍රහණය කළ මුදල් වලට අදාළ චෙක්පත් ප්‍රදානය කෙරුණා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණා. රුපියල් 4 කෝටි 45 ලක්ෂයකට අධික මුදලක් මෙහිදී ත්‍යාග ලෙස ප්‍රදානය කර තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ඒ මරිෆ් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාසල් රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඩයලොග් ගාසියාටා සමාගම වයස අවුරුදු 19 පහළ 2025 පාසල් රග්බි වාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාවාදන සංගමය සමග අත්වැල් බැඳගත්තා. තරගාවලිය සඳහා අනුග්‍රහකත්වයේ ප්‍රකාශ කිරීම සඳහා චෙක්පත් හුවමාරු කර ගැනීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු වුණා. කුසලානේ එළිදැක්වීම හා ABC යන කාණ්ඩ තුන යටතේ තරගවදින කණ්ඩායම් හඳුන්වා දීමද මෙහිදී සිදු වුණා. ඩයලොග් ගාසියාටා ආයතනයේ PLC හි සමූහ ප්‍රධාන අලෙවිකරන නිලධාරී ලසන්ත සතර පෙරුම ශ්‍රී ලංකා පාසල් රග්බි පාබන්දු සංගමේ සභාපති කමල් ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ 25 වන සංවත්සරය සැමරුවා. එම ආයතනයේ මාලබේ පරිශ්‍රයේදී ප්‍රදර්ශනයක්ද පැවැත්වුණා. ස්ලිට් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ නව නිර්මාණවලින් මෙම ප්‍රදර්ශනය සමන්විත වුණා. AI රොබෝ යන තාක්ෂණ පිළිබඳ මෙන්ම සයිබර් ආරක්ෂාව ඇතුළු ශේෂ්ත්‍ර රැසක් පිළිබඳ දැනුම ලබා දීම මෙහිදී සිදු වුණා. ස්ලිට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය ලලිත් ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.